ආයුබෝවන්. අද අපි තවත් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ විද්‍යාව විෂයට අපිට ඉගෙන ගන්න තියෙන වැදගත් විෂය කොටසක් ඉගෙන ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අද මාතෘකාව පාරිසරික පිරමීඩ. පාරිසරික පිරමීඩයක් කියන්නේ මොකක්ද කියලා අපේ ප්‍රශ්න පත්‍රයේදී හරි කවුරු හරි අපෙන් අහුවොත් අපිට ඒකට දෙන්න තියෙන අර්ථ දැක්වීම තමයි කිසියම් පරිසර පද්ධතියක එක් පෝෂී මට්ටම් වල ජීවීන් සංඛ්‍යාව, ජෛව ස්කන්ධය, එහෙම නැතිනම් ශක්ති සම්බන්ධතාවය ප්‍රස්ථාරික ආකාරයට නිරූපණය කිරීම පාරිසරික පිරමීඩ ලෙස හඳුන්වනවායි කියන පිළිතුර. අපි දන්නවා පිරමීඩයක හැඩය ඔයාලට හිත ඇඳෙනවා ඇති දැන්. පිරමීඩයක පාදම, ඒ කියන්නේ පල්ලෙහාම කොටසෙන් තමයි අපි පරිසරයේ ඉන්න නැත්නම් පරිසර පද්ධතියක ඉන්න නිෂ්පාදකයෝ පෙන්වන්නේ. ඉන් පස්සේ ඒ පිරමීඩයේ තියෙන ඉහළට යන එක් තීරු වලින් එක් මට්ටම් වල පාරිභෝජිකයන් අපි නිරූපණය කරනවා. අපි ඉස්සරහට කතා කරමු එක පාරිසරික පිරමීඩ. ප්‍රධාන වශයෙන් ගත්තොත් පාරිසරික පිරමීඩ අපිට ඉගෙන ගන්න තියෙන ආකාර තුනකට. එකකට අපි කියනවා සංඛ්‍යා පිරමීඩ, ඊට අමතරව ජෛව ස්කන්ධ පිරමීඩ සහ ශක්ති පිරමීඩ විදිහට. අපේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් පාඩම ඉස්සරහට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරනවා. අපේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න, අනිත් අයටත් channel එක බලන්න පුළුවන් නම් share කරලා දෙන්න. මුලින්ම අපි කතා කරමු සංඛ්‍යා පිරමීඩ ගැන. සංඛ්‍යා පිරමීඩ වල අර්ථකථනය අපිට මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. එක් පෝෂී මට්ටම් වල අයත් ජීවීන් සංඛ්‍යාව පෙන්වන ප්‍රස්ථාරික නිරූපණයක් සංඛ්‍යා පිරමීඩයක් ලෙස හඳුන්වන්න පුළුවන් කියලා. මේක අපි ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ වර්ග මීටරයකට වෙසෙන ජීවීන් සංඛ්‍යාව. ඔය අපි අර්ථකථනය ගැන තමයි කතා කරන්නේ. අපි බලමු පොඩි පැහැදිලි කිරීමක් එක්ක මේක කතා කරන්න. ඔයාලා දන්නවා පරිසර පද්ධතියක් ඇතුලේ එක පෝෂී මට්ටම් ඉන්නවා නේද? එතකොට අපි පළවෙනි පෝෂී මට්ටම විදිහට අපි සලකන්නේ ප්‍රධාන වශයෙන් නිෂ්පාදකයෝ. ඒක භෞමික පරිසරය නම් බොහෝ දුරට නිෂ්පාදකයෝ වෙන්නේ හරිත ශාක. එතකොට එයාලට නිෂ්පාදකයෝ කියන්නේ ඒ කට්ටිය තමයි හිරු එළිය තිර කරගෙන, ඒ කියන්නේ සූර්යාලෝකය පාවිච්චි කරගෙන ආහාර නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා අපි එයාලට නිෂ්පාදකයෝ කියලා කියනවා. එතකොට අනිත් සියලුම දෙනාට අපි කියනවා විෂම පෝෂීන් කියලා. මොකද එයාලට තමන් විසින්ම තමන්ට අවශ්‍ය කරන ආහාර නිපදවා ගන්න බැහැ. ඒ නිසා ගොඩබිම පරිසරය තුල අනිත් සියලුම ජීවීන් මේ නිෂ්පාදකයෝ එහෙම නැත්නම් හරිත ශාක මත තමයි යැපෙන්නේ. එතකොට හරිත ශාක මත, ඒ කියන්නේ හරිත ශාක ආහාරයට ගනිමින් ඉන්නේ. ප්‍රධාන වශයෙන් මේකට අයිති වෙන්නේ මේ ශාක භක්ෂකයෝ වගේ කණ්ඩායම්. මොකද එයාලා තමයි හරිත ශාක මත ඉස්සල්ලාම යැපෙන කණ්ඩායම. එන්නේ එහෙම අට්ටේ අපි කියනවා ප්‍රාථමික යැපෙන්නෝ කියලා. ප්‍රාථමික යැපෙන්නෝ. ඉන් පස්සේ ඒ ප්‍රාථමික යැපෙන්නන් කියන මට්ටම මත තම ආහාර සකසා ගන්න කණ්ඩායමට අපි කියනවා ද්විතීක යැපෙන්නන් කියලා. ඒ මත ආහාර සපයා ගන්න කණ්ඩායමට අපි කියනවා තෘතීක යැපෙන්නෝ කියලා. දැන් බලමු මේකේ අපි කතා කරන්නේ මොකද්ද? එක පෝෂී මට්ටම් වල ඉන්න ජීවීන් සංඛ්‍යාවනේ. හරි. දැන් සාමාන්‍යයෙන් අපි පරිසරයක් ගත්තොත් ඔයාලා වටපිට බැලුවොත් ඔයාලට පේනවා පරිසරයක වැඩිපුරම ඉන්න, ඒ කියන්නේ ඉලක්කමක් විදියට එක ජීවියා විදියට ගත්තොත් වැඩිපුරම අපිට දකින්නට ලැබෙන නිෂ්පාදකයෝ එහෙම නැත්නම් ශාක. ඒතකොට මේකේ උදාහරණයක් විදියට පෙන්නලා තියෙනවා සංඛ්‍යාවක් විදියට එම තෝරාගත්ත පරිසරයේ නිෂ්පාදකයෝ 1000ක් ඉඳලා තියෙනවා. ඒතකොට ඔයාලා දන්නා ශාක මත යැපෙන ජීවීන් ගත්තොත්, ශාක භක්ෂකයෝ ගත්තොත් එහෙම ශාක තියෙන ප්‍රමාණයටම ගැලපෙන ආකාරයකට, ඒ කියන්නේ ශාකවල ප්‍රමාණයටම සමාන ආකාරයට ප්‍රාථමික යැපෙන්නෝ සංඛ්‍යාත්මකව නැහැ. එහෙම හිටියොත් එයාලට ඒ ශාක මත යැපෙන්න බෑනේ. එතකොට මේක උදාහරණයකට දාලා තියෙනවා ප්‍රාථමික යැපෙන්නෝ විදියට පළඟැටියෙක් අරගෙන පළඟැටියෝ සාපේක්ෂව 200ක් විතර ඉන්නවා කියලා ඒ පරිසරේ. පැහැදිලිනේ? ශාක 1000ක් විතර තියෙනවා. ප්‍රාථමික යැපෙන්නෝ විදියට පළඟැටියෝ 200ක් විතර ඉන්නවා. ඊළඟට එම පරිසරයේම ද්විතීක යැපෙන්නෙක් විදියට ඇටි කුකුලා ඉන්නවා. ඇටි කුකුලෝ ඔයාලා දන්නවා එහෙම ලොකු ප්‍රමාණයක් නැහැ. ගත්තොත් ඔයාලට පේනවනේ නේද?
ඇටි කුකුළු ඉන්නවා මෙතන 30ක්. ඊට අමතරව ඇටි කුකුල ආහාරයට ගන්න උකුස්ස තෘතීකය පෙන්වන විදිහට. එතකොට ඒ කට්ටිය ඇටි කුකුළු ප්‍රමාණයට නැහැ. ඒක වලට ප්‍රායෝගික පේන දෙයක්. එතකොට එතන සංඛ්‍යාත්මකව දාලා තියෙනවා 3ක් කියලා. දැන් බලන්න ශාක තියෙනවා 1000ක්. ප්‍රාථමිකය පෙන්වන විදිහට පළඟැටියෝ 200ක්. ද්විතීයිකය පෙන්වන ඇටි කුකුළු විදිහට 30ක්. ඊට අමතරව තෘතීයිකය පෙන්වන උකුස්ස විදිහට 3ක්. දැන් මේක බලන්න ඉහළ ඉඳලා පල්ලෙහාට පුළුල් වෙන ආකාරයක් නේ පේන්නේ නේද? එතකොට මේක දාල වශයෙන් පිරමීඩයක හැඩය තමයි පෙන්වන්නේ අපිට. පිරමීඩයක ඒ ආකාරයෙන් පේන්නේ නැහැ. හැබැයි අපිට උපකල්පනය කරන්න පුළුවන් පිරමීඩ ආකාරයකට තමයි අපිට මේක දිස් වෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මෙහෙම එකකට අපි කියන මොකක් කියලාද? සංඛ්‍යා පිරමීඩයක් කියලා. මොකද්ද? සංඛ්‍යා පිරමීඩයක්. මේක තව ටිකක් නිරීක්ෂණය කරොත් ඔයාලට පේන මේ පිරමීඩය අපි සාමාන්‍ය දකින පිරමීඩයක් විදිහට තමයි තියෙන්නේ. කියන්නේ පාදම පළල්ව ඉහළට යන්න ටික ටික ඒ පළල් ගතිය අඩු වෙලා යනවා. මේක අපි සාමාන්‍යයෙන් දකින පිරමීඩයක්. ඒ කියන්නේ පිරමීඩයක් උඩු අතට තියෙන විදිහට අපි මේකට කියනවා උඩු කුරු පිරමීඩ ආකාරයට තමයි අපිට මේක පේන්නේ. හැබැයි හැම තිස්සෙම පරිසරයේ දකින්නට ලැබෙන්නේ අපිට මේ ආකාරයටම නෙමෙයි. ඒකේ තේරුම මොකද්ද? හැම තිස්සෙම සංඛ්‍යා පිරමීඩය කියන එක උඩු කුරු ආකාරයෙන්ම දකින්නට ලැබෙන්නේ නැහැ. මොකද්ද ඒ කියන්නේ? ඔයාලට මේ පින්තූරේ බලද්දී ඔය මම කියපු කතාව පැහැදිලි. දැන් සමහර විට දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු එකේදී ප්‍රාථමික නිෂ්පාදකයෝ ගොඩාක් හිටියා. ඊට සාපේක්ෂව ප්‍රාථමික මට්ටමේ යැපෙන්නු ටිකක් අඩුවෙන් හිටියේ. ඊටත් සාපේක්ෂව ද්විතීයික යැපෙන්නු තවත් අඩුවෙන් හිටියේ. හැබැයි පරිසරයේ මේ සංසිද්ධිය හැමතිස්සෙම දකින්න ලැබෙන්නේ නැහැ කියන එකට උදාහරණයක් තමයි මේ තියෙන්නේ. දැන් බලන්න මේ තියෙන්නේත් ආහාර දාමයක් එක පරිසර පද්ධතියක් අපි ගත්තොත්. දැන් මේකේ ගත්තොත් නිෂ්පාදකයා විදිහට තනි පොල් ගහක් ඉන්නවා. පොල් ගහක් තියෙනවා. එතකොට මේ පොල් ගහේ වල දන්නවා පොල් වලට සාමාන්‍යයෙන් හානි කරන අපි පලිබෝධකයක් විදිහට හඳුනගන්න පොල් කුරුමිනියා කියන කෙනා. එයා එක පොල් ගහක සාමාන්‍යයෙන් එහෙම සත්තු කීප දෙනෙක් ඉන්නවා. දැන් බලන්න එතකොට මෙතන නිෂ්පාදකයෝ විදිහට එක් හිටියේ පොල් කුරුමිනියා ප්‍රාථමික යැපෙන විදිහට කීප දෙනෙක් ඉන්නවා. මෙතන සංඛ්‍යාත්මකව දාලා තියෙනවා 8 දෙනෙක්. එතකොට මේ එක පොල් කුරුමිනියෙක් මත කෘමියෝන්ගේ පරපෝෂිතයෝ. ඒ කියන්නේ මේ පොල් කුරුමිනියෝන්ගේ පරපෝෂිතයෝ එක්කෙනෙක්ගේ ගොඩක් ඉන්නවා. එතකොට ඒක සංඛ්‍යා දැන් පොල් කුරුමිනියෝ 8 දෙනෙක් හිටියට ද්විතීයික යැපෙන විදිහට කෘමි පරපෝෂිතයෝ 23ක් විතර ඉන්නවා. දැන් එතකොට මේක අපි සංඛ්‍යාත්මකව තීරුවට එක එක කට්ටිය දාලා පෙන්නවුවොත් මෙන්න මෙහෙම එකක් වෙන්නේ. එතකොට පොල් ගස නිෂ්පාදකයා 1යි, පොල් කුරුමිනියා 8යි, කෘමි පරපෝෂිතයා 23යි. එතකොට දැන් ඒක කොහොමද අපි මේක සංඛ්‍යාත්මකව තීරුව දැක්කවුවොත් ඉස්සලා රූපයට වඩා වෙනස් නේද? පිරමීඩයක් විදිහට පේනවා. හැබැයි පිරමීඩේ උඩු අතට නෙමෙයි යටි අතට පේන. ඒතර මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනවා යටි කුරු පිරමීඩයක් කියලා. එහෙනම් අපිට පැහැදිලි සංඛ්‍යා පිරමීඩයක් කියන එක උඩු කුරු වෙන්නත් පුළුවන්, යටි කුරු වෙන්නත් පුළුවන්. හරි? ඒක හොඳට මතක තියාගන්න. මේක අපි බොහෝ වෙලාවලදී අපි ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන කාරණයක්. හරි. සංඛ්‍යා පිරමීඩය ගැන අපි උතන නතර කරලා අපි ඊළඟට යමු. අපේ ඊළඟ පිරමීඩ වර්ගය වන ජෛව ස්කන්ධ පිරමීඩ ගැන කතා කරන්න. අපි බලන අර්ථ දැක්වීම ජෛව ස්කන්ධය යනු ජීවීන් තුල අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයයි. පැහැදිලිද? ජෛව ස්කන්ධය කියලා කියන්නේ එක එක ජීවීන්ගේ ශරීරය තුල තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයට. එක් පෝෂි මට්ටම් වලට අයත් ජීවීන්ගේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පෙන්වන ප්‍රස්ථාරික නිරූපණයට තමයි අපි කියන්නේ මොකද්ද? ජෛව ස්කන්ධ පිරමීඩ කියලා. එක් පෝෂි මට්ටමක ඉන්න සමස්ත ජීවීන් සංඛ්‍යාවගේ ශරීර තුල තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයට අපි කියනවා ඒක ප්‍රස්ථාරික ආකාරයට පෙන්වුවට පස්සේ අපි ඒකට කියනවා ජෛව ස්කන්ධ පිරමීඩ කියලා. මේක ජීවියෙක්ගේ වීලි බර සලකලා වර්ෂයකට වර්ග මීටරයට ග්‍රෑම් කියලා තමයි අපි ඒකකයේ විදිහට ගන්න. හරි මේ පේන ඒකකය වර්ෂයකට වර්ග මීටරයකට ග්‍රෑම්. දැන් මේ රූප සටහන බැලුවොත් පේනවනේ මේ පරිසර පද්ධතියේ නිෂ්පාදකයන් ඉන්නවා ශාක. එයාලා ගොඩාක් තියෙන නිසා එයාලගේ ස්කන්ධය ගොඩක් වැඩි. 12000ක් විදිහට පෙන්වලා තියෙනවා. එතකොට ඊට සාපේක්ෂව ප්‍රාථමික යැපෙන විදිහට ශාක භක්ෂකයෝ ඊට වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා එයාලගේ ස්කන්ධය සාපේක්ෂව අඩුයි 2600ක් කියලා පෙන්වලා තියෙනවා.
ඒ මත ජීවත් වෙන ද්විතීකය පෙන්වනවා. එහෙම නැත්නම් මාංශ භක්ෂකයන්ගේ ස්කන්ධ ඊටත් වඩා අඩු වෙනවා. සංඛ්‍යාත්මක වශයෙන් අඩු වෙන නිසා 195ක් කියලා ස්කන්ධය දාලා තියෙනවා. ඊට අමතරව මේ මත යැපෙන තෘතීකය පෙන්නන්ගේ එහෙම නැත්නම් අපි ඒත් මාංශ භක්ෂකයෝ තමයි. එයාලගේ ස්කන්ධය 20ක් විදිහට පෙන්නලා තියෙනවා. මොකද සංඛ්‍යාත්මක යාලා තවත් අඩු වෙන නිසා. ගොඩක් වෙලාවට ජෛව ස්කන්ධ පිරමීඩ මේ ආකාරයට තමයි පේන්නේ. ඒ කියන්නේ උඩ අතට උඩුකුරු විදිහට තමයි තියෙන්නේ. හැබැයි කලාතුරකින් බොහෝ දුරට මේක වෙන්නේ සාගරය ආශ්‍රිත ජලය ආශ්‍රිත පරිසර පද්ධති වල තමයි. කලාතුරකින් ජලජ පරිසර ආශ්‍රිතව යැපෙන්නන්ගේ ස්කන්ධය කියන්නේ යැපෙන්නන්ගේ ජෛව ස්කන්ධය නිෂ්පාදකයන්ගේ ජෛව ස්කන්ධයට වඩා වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආවේ සංඛ්‍යා පිරමීඩය දුනා වගේ මේ ජෛව ස්කන්ධ පිරමීඩයත් තියෙන උඩුකුරු විදිහට යටිකුරු වෙන්න අවස්ථාවක් තියෙනවා. මේ මම පෙන්නන්නේ ඉස්සෙල්ලා වගේම උඩු අතට තියෙන උඩුකුරු ජෛව ස්කන්ධ පිරමීඩයක් ඔයාලගේ තේරුම් ගැනීමේ පහසුව සඳහා. මෙතන යාලගේ ස්කන්ධය පවුන්ඩ්ස් වලින් දක්වලා තියෙන්නේ. හරි. හැබැයි මේක නිකන් අධ්‍යයනයේ පහසු සඳහා හැබැයි මේක ජෛව ස්කන්ධයම අයින සම්මතය ඒකකේ මේක නෙමෙයි අපි ඉස්සෙල්ලා කතා කරා. මොකද්ද ඒකකේ විදිහට අපි කතා කරේ? වර්ෂයකට වර්ග මීටරයට ග්‍රෑම් කියලා තමයි කතා කරන්නේ. දැන් මේකෙත් බලන්න ප්‍රාථමික නිෂ්පාදකයෝ ප්‍රයිමරි ප්‍රොඩියුසර්ස්ලා විදිහට ඉන්නවා. මෙන්න මෙහෙම ශාක ප්‍රමාණයක්. එයාලගේ ස්කන්ධය පවුන්ඩ්ස් 1000යි කියලා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ රාත්තල් කියලා අපිට ගන්න පුළුවන්. ඊට අමතරව එයාලා මත ජීවත් වෙන පළමු මට්ටමේ කියන්නේ ප්‍රාථමික පරිභෝජකයෝගේ ස්කන්ධය පවුන්ඩ් 100ක්. ඒ කියන්නේ රාත්තල් 100ක්. ඊළඟ ද්විතීක පරිභෝජකයන්ගේ නැත්නම් තුන්වෙනි පෝෂී මට්ටමේ ස්කන්ධය රාත්තල් 10ක්. අවසාන වශයෙන් හතරවෙනි පෝෂී මට්ටමේ ඉන්න ජීවීන්ගේ ජෛව ස්කන්ධය පවුන් එකක් විදිහට. එතකොට මේක රාත්තල් එකක් විදිහට. දැන් පේනවා. එතකොට මේකෙදි ස්කන්ධය පෝෂී මට්ටම් වලදී අඩු වෙවි යන්නේ. නේද? අඩු වෙවි යන්නේ. එතකොට මෙතනත් උඩුකුරු පිරමීඩයක් අපිට පෙන්වන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු යටිකුරු අතර තියෙන ජෛව ස්කන්ධ පිරමීඩය. මෙහෙම ඒවා වෙන්න අවස්ථාවල් තියෙනවා. නැතුව නෙමෙයි. හරි. කියන්නේ මේක ගත්තොත් මේ යටම ෆයිටෝප්ලැන්ක්ටන් කියලා දාලා තියෙන අපි මෙයාලට කියන ශාක ප්ලවාංග. හරි. ශාක ප්ලවාංග වල ස්කන්ධයට වඩා ඒ මත ජීවත් වෙන දෙවෙනි පෝෂී මට්ටමේ ඉන්න සූප්ලාන්ක්ටන් කියන්නේ සත්ව ප්ලවාංග. එයාලගේ ස්කන්ධ ඊට වඩා වැඩි. එතකොට මේ සත්ව ප්ලවාංග ආහාරයට ගනිමින් ජීවත් වෙන තුන්වෙනි පෝෂී මට්ටමේ ඉන්න කුඩා මත්ස්‍යයන්ගේ ස්කන්ධය ඊට වඩා වැඩි. එතකොට ඒ කුඩා මසුන් ආහාරයට ගනිමින් ජීවත් වෙන හතරවෙනි පෝෂී මට්ටමේ ඉන්න විශාල මත්ස්‍යයන්ගේ ස්කන්ධය ඊට වඩා වැඩි. එතකොට මෙතනදී අපිට පේනවා මොකක්ද වෙලා තියෙන්නේ? ජෛව ස්කන්ධයේ පෝෂී මට්ටම් වලට යනකොට ක්‍රමයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක ප්‍රස්තාරිකව නිරූපණය කරාම මෙන්න මේ ආකාරයට යටිකුරු වූ පිරමීඩයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි දැන් කතා කරා සංඛ්‍යා පිරමීඩ ගැන සහ ජෛව ස්කන්ධ පිරමීඩ ගැන. එතකොට හොඳට මතක තියාගන්න මේ පිරමීඩ ආකාර දෙකම උඩුකුරු වගේම යටිකුරු වෙන්නත් පුළුවන්. අපි ඊළඟට කතා කරමු අපේ අවසාන පාරිසරික පිරමීඩ වර්ගය වන ශක්ති පිරමීඩ ගැන. එක් පෝෂී මට්ටම් හරහා ගමන් කරන ශක්ති ප්‍රමාණය පෙන්වන ප්‍රස්තාරික නිරූපණය ශක්ති පිරමීඩ කියලා හඳුන්වනවා. මේකේ වර්ෂයකට වර්ග මීටරයකට කිලෝ ජූල් කියලා. පොඩ්ඩක් ඔළුවේ මතක තියාගන්න ලකුවට කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. වර්ෂයකට වර්ග මීටරයකට කිලෝ ජූල් කියන එකකින් තමයි අපි මේක පෙන්වන්නේ. කිසියම් පෝෂී මට්ටමක ඉඳලා ඊට උඩින් තියෙන පෝෂී මට්ටමට ශක්තිය විදියට ගමන් කරන්නේ මුලින් තිබ්බ පෝෂී මට්ටමේ ශක්තියෙන් 10%ක් වගේ ප්‍රමාණයක්. පළවෙනි පෝෂී මට්ටමේ අපි ගත්තොත් ශක්තිය 100ක් තිබ්බොත් දෙවෙනි පෝෂී මට්ටමට යන්නේ කොච්චරද? 10%ක් නේ යන්නේ. එහෙනම් 10ක් තමයි යන්නේ ශක්තිය විදියට ගත්තොත්. ශක්ති ප්‍රමාණයෙන් 90%ක්ම පරිසරයට හානි වෙනවා. ඊළඟ ශක්ති මට්ටම කරා යන්නේ නැහැ. මේ නිසා සෑම විටම
ශක්ති පිරමීඩ ඉහළ පෝෂී මට්ටම් වලට යන විට අඩු ශක්ති ප්‍රමාණයක් පෙන්වනවා. ඒ නිසා අර කලින් පිරමීඩ වර්ග දෙකේ වුණ ආකාරයට මේ ශක්ති පිරමීඩ කොයිම වෙලාවකවත් යටිකුරු වෙන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. මේකෙන්දම තමයි මොකද ඉහළට යන්න ශක්තිය ප්‍රමාණය අඩු වෙන නිසා, ශක්තිය හානි වෙවි යන නිසා ආහාර දාමයක් ගත්තොත් ආහාර දාමයක පුරුක් 5කට වඩා දික් වෙනවා අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද ශක්ති හානිය වුණාම අවසාන පෝෂී මට්ටම් වලට යන ඉතාමත් කුඩා ශක්ති ප්‍රමාණයක්. ඒ නිසා ආහාර දාමයක පුරුක් ප්‍රමාණය 5ට වඩා කිසිසේත් වැඩි වෙන්න විදිහක් නැහැ. ඇයි ශක්තිය පෝෂී මට්ටම් වලදී හානි වෙලා යන නිසා. එතකොට දල වශයෙන් එක් පෝෂී මට්ටම් ඉඳලා ඉහළින් තියෙන අනුගාමී පෝෂී මට්ටමට යන්නේ සාමාන්‍යයෙන් මුලින් පෙර තිබ්බ ශක්ති මට්ටමේ ශක්ති ප්‍රමාණයෙන් 10% වගේ ප්‍රමාණයක්. දැන් මේක අපි මේ ප්‍රස්තාරිකව පෙන්නලා තියෙන්නේ. අපි අර එක එක පෝෂී මට්ටම් වල තියෙන ශක්ති ප්‍රමාණය අපි ජූල් වලින් පෙන්නලා තියෙනවා. බලන්න. නිෂ්පාදකයෝ විදිහට ගත්තොත් එයාලා සතු ශක්තිය ජූල් 10000ක් වෙනවා. එතකොට ඊළඟ පෝෂී මට්ටමට යන්නේ මේ කට්ටිය ගාව තිබ්බ ශක්තියනේ යන්න ඕන. ආහාර හරහා ශක්තිය යන්නේ නේද? එතකොට ඒ ප්‍රාථමික යැපෙන විදිහට ඉන්නේ දෙවෙනි පෝෂී මට්ටමට මේ ජූල් 10000ම යන්න බෑ. හේතුව මොකද? ශක්තිය හානි වෙනවා. අපි කතා කරන්නේ තියරි එකක් ඊළඟ පෝෂී මට්ටමට යන්නේ ශක්තිය කීයක් විතරද? 10%ක් විතරයි. ඒ නිසා ජූල් 10000ක් තියෙන නිෂ්පාදකයෝ ඉන්න මෙන්න මේ පෝෂී මට්ටමේ ඉඳලා ප්‍රාථමික යැපෙන්නෝ කියන මෙන්න මේ පෝෂී මට්ටමට යන්නේ මෙයාලා සතු ශක්තියෙන් 10%ක් විතරයි. කියන්නේ මෙතන 10000ක් තිබ්බා 10%ක් කියන්නේ ජූල් 1000ක්. දැන් මෙන්න මෙයාලා ආහාරයට ගන්න ඊළඟ පෝෂී මට්ටම ගෙම්බෙක් ඉන්නේ නේද? එයාලට යන්නේ කොච්චරද? මෙන්න මේ කට්ටිය ගාව තිබ්බ ශක්තියෙන් 10%ක්. එතන මෙයාලා ගාව ජූල් 1000ක් තිබ්බා. එහෙනම් 10%ක් කියන්නේ මෙයා ගාවට යන්නේ 100යි. දැන් මේ ගෙම්බෝ ආහාරයට ගනිමින් ඉන්න තෘතීකය පෙන්වනවා. මෙතන ඉන්නේ උකුස්සෙක්. එයා ගාවට යන්නේ කොච්චරද? උකුස්සට කලින් ඉන්න පෝෂී මට්ටමේ තිබ්බ ශක්ති මට්ටමේ ඉන්න ඒ කට්ටියගේ ශක්තියෙන් 10%ක්. එහෙනම් 100ක් ජූල් තිබ්බනම් ජූල් 10ක් තමයි ඒ කට්ටියට යන්නේ. පැහැදිලිනේ? ශක්තිය හානි වෙවි යනවා. අපි මේ ශක්තිය හානි වෙවි ගැන ටිකක් කතා කරොත් අපි දන්නවා අපේ පෘථිවියේ ප්‍රධානම ශක්ති ප්‍රභවය තමයි සූර්යයා. සූර්යයාගෙන් ශක්තිය ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන ශක්තිය අපිට ඍජුව ගන්න බෑ. ඒක ප්‍රාථමික නිෂ්පාදකයෝ හරහා තමයි ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය පාවිච්චි කරලා මොකද කරන්නේ? යාල සූර්ය ශක්තිය ආධාරයෙන් ජලයයි කාබන් ඩයොක්සයිඩුයි කියන අමුද්‍රව්‍ය භාවිතා කරලා ග්ලූකෝස් වැනි ආහාර නිපදවනවා නේද? එතකොට මේක ප්‍රධාන වශයෙන් හරිත ශාක කරාට අපි දන්නවා ස්වයංපෝෂීන් තවත් කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. හරිත ඇල්ගී වගේ කණ්ඩායම්. හරි? එයාලා තමයි මේ කාර්ය සිද්ධ කරන්නේ. මේ ක්‍රියාවලියට අපි ප්‍රභා සංශ්ලේෂණය කියනවා කියලා අපි කතා කරලා තිනවා. අපි මේක මුලදී පාඩම් වල අපි කතා කරලා තියෙනවා. එතකොට අපි දැන් ඉස්සෙල්ලා ඡායාරූප ගැන කතා කරද්දිත් කිව්වා නිෂ්පාදකයෝ නිපදවන ශක්තියෙන් ඊළඟ පෝෂී මට්ටමට යන්නේ 10%ක් විතරයි. 90ක් පමණම පරිසරයට තාපයේ විදිහට හානි වීම සිද්ධ වෙනවා. හරි. දැන් මේක තව දුරටත් මම මේ ඡායාරූපයක් මගින් පෙන්නලා තියෙන්නේ. මේක තවත් වැදගත් එකක් තියෙනවා. අපි කතා නොකරපු. දැන් අපි කතා කරා පරිසර පද්ධතියේ පෘථිවියේ ප්‍රධානම ශක්ති ප්‍රභවය සූර්යයා කියලා. එතකොට මේ සූර්යයාගෙන් එන සම්පූර්ණ ශක්ති ප්‍රමාණයම ප්‍රාථමික නිෂ්පාදකයන්ට අවශෝෂණය කරගන්න බෑ. එතකොට සාමාන්‍ය සූර්යයාගේ ලැබෙන ශක්තියෙන් 100ට 1ක් වගේ ප්‍රමාණයක් තමයි ප්‍රාථමික නිෂ්පාදකයේ ශක්තිය විදිහට තිර කරගන්න. 99ක් විතරම හානි වෙලා යනවා සූර්යයාගෙන් ලැබෙන ශක්තිය. ඒක තමයි මේ මෙතන පෙන්නලා තියෙන්නේ. 1% energy transfer කියලා පෙන්නලා තියෙනවා නේද? ඒ කියන්නේ සූර්යයාගෙන් ලැබෙන ශක්තියෙන් 99ක් වගේම අපත යනවා. ඒකෙන් 100ට 1ක් වගේ ප්‍රමාණයක් තමයි ප්‍රාථමික නිෂ්පාදකයන්ට අවශෝෂණය කරගන්න පුළුවන්. හරි. එතකොට මෙතන 110 අදාළ කරගන්න එපා. මේක තව වෙන එකක්. මේ කියන්නේ මොකද්ද? සූර්යයාගේ ලැබෙන ශක්තියෙන් ප්‍රාථමික නිෂ්පාදකයෝ අවශෝෂණය කරගන්න 100ට 1ක් විතර. එතනින් පස්සේ තමයි 110 කතා වෙන්නේ. අපි බලමු. දැන් ඔන්න මෙතන සූර්යයාගේ ශක්තිය තියෙනවා කොච්චරද?
ලක්ෂ 10ක් ජූල්. ඒකෙන් 100ට එකක් ගත්තම මොකද වෙන්නේ? ප්‍රාථමික නිෂ්පාදකයෝ ලබා ගන්න ජූල් 10000ක් විතර. දැන් ඔන්න 110 කතා වෙනවා කොහොමද? ප්‍රාථමික නිෂ්පාදකයෝ මත යැපෙන. හරි. ප්‍රාථමික නිෂ්පාදකයෝ මත යැපෙන මෙන්න මේ කණ්ඩායම මත යැපෙන ඊළඟ අපි කියනවා එයාලට දෙවෙනි පෝෂ්‍ය මට්ටම එහෙම නැත්නම් ප්‍රාථමික පරිභෝජකයෝ කියලා කියනවා. එයාලට යන්නේ මෙයාලා සතු ශක්තියෙන් 10%. මේ පේන්නේ 10% energy transfer 10%. එහෙනම් ජූල් 10000න් 10%ක් කියන්නේ කොච්චරද මෙයාලා ගාවට එන්නේ? ජූල් 1000ක්. ඊළඟ ශක්ති මට්ටමට යන්නේ 10%යි. පේනවනේ? ජූල් 1000න් 10%ක් කියන්නේ ජූල් 100ක්. ඊළඟ ගාවට කට්ටියට යන්නේ කොහමද? මෙතනින් 10%ක් ජූල් 10ක්. එතකොට අපිට පේනවා තව මේකේ ආහාර පුරුක් තව උඩට යන්න බෑ. දැන් ඊළඟ කෙනා තව හිටියනම් කීයද යට යන්නේ? මෙතනින් 10%ක. ඒ කියන්නේ ජූල් 1ක්. තව යන්න බෑ. මේ තියෙන තවත් ඒ වගේම ඒකටම අදාළ ඡායාරූපයක් බලන්න. නිෂ්පාදකයේ සතුවේ ශක්තිය 100%ක්ම තියෙනවා. ඊළඟ ප්‍රාථමික පරිභෝජකයන්ට යන්නේ එකෙන් 90ක් හානි වෙලා 10%ක්. ද්විතීයික පරිභෝජකයන්ට යන්නේ මේ 10%න් 101ක්. ඒ කියන්නේ 10%ක්ම 10යි යන්නේ 90ක් හානි වෙනවා. එතකොට 10%ක් තිබ්බට පස්සේ හරි 10යි ශක්තිය තියෙන්නේ. ඒකෙන් 10%ක් කියන්නේ 1යි යන්නේ. මේ කට්ටිය ගාව ශක්තිය 1යි තිබ්බේ. ඒකෙන් 10%ක් කියන්නේ 0.1යි මේ උකුස්සා ඉන්න ශක්ති මට්ටමට යන්නේ. පෝෂි මට්ටමට යන්නේ. ශක්තිය. දැන් උකුස්සටත් වඩා ඉහළින් එක්කෙනෙක්ට ඉන්න බැරි හේතුව තමයි දැන් මේ 0.1යිනේ ශක්තිය. එතකොට ඒකෙනුත් 10% කියන්නේ ඉතා කුඩා ශක්ති ප්‍රමාණයක්. එන්නේ එවැනි කුඩා ශක්තියක් මත තවත් ජීවියෙක්ට යැපෙන්න බෑ. ඒ නිසා පරිසර පද්ධතියක් තුළ ඕනකට වැඩිය ඒ කියන්නේ උපරිම 5ට එහා අපිට ආහාර දාම දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් දැන් අපෙන් ඇහුවොත් අපි දන්නවා මේක නිතර අහන ප්‍රශ්නයක්. මේ ශක්තිය ගලා යාම මෙන්න මේ ආකාරයට වෙනවා. අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි පරිසර පද්ධතියක ආහාර දාමයක මේ පුරුක් එහෙම නැත්නම් පෝෂි මට්ටම් 4ක් හෝ 5කට සීමා වෙන්නේ ඊට එහා යන්නේ නැත්තේ කියලා. ඒකට අපි දන්නවා මෙන්න මේක තමයි මේකේ સિદ્ધාන්තය. එක් පෝෂි මට්ටමක ඉඳලා ඊළඟ පෝෂි මට්ටමට යන්නේ ශක්තිය 10%ක් වගේ ප්‍රමාණයක්. ඒතකොට ශක්ති හානියක් වෙනවා. ඒ නිසා 4ක් හෝ 5කට එහා මේ ආහාර දාමයක පුරුක් වැඩි වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි ශක්ති පිරමීඩයක් කිසිසේත් යටිකුරු වෙන්නේ නැහැ. අපි මුලින් කතා කරපු සංඛ්‍යා පිරමීඩ සහ ජෛව ස්කන්ධ පිරමීඩ වලට නම් හැබැයි යටිකුරු වෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් මේක තමයි අපි පාරිසරික පිරමීඩ ගැන කතා කරපු පාඩම. පාඩම ඔයාලට තේරුණා නම් අපේ channel එක subscribe කරන්න. මේ වගේම වීඩියෝ තවත් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්න. ස්තුතියි හැමෝටම අපේ වීඩියෝ එක බැලුවට.